ඇත්තටම අලින් චාර්ජ් කරන්න පුළුවන්ද? ඉතින් මීට ටික දවසකට කලින් අපේ රටට ගොඩක් ලොකු අවුල් ගොඩක් වුණා. ගම් වතුර ආවා, වැස්සා, නාය ගියා, ලයිට් ගියා. ඉතින් මේ ලයිට් ගිය වෙලාවේ සමහර කට්ටියට තිබුණු ප්‍රශ්නයක් තමයි ලයිට් නෙවෙයි කරන්ට් එක. කොහොමරි මේ කරන්ට් එක ගිය වෙලාවේ සමහර කට්ටියට තිබුණු ප්‍රශ්නයක් තමයි ෆෝන් චාර්ජ් කරගන්න එක. දැන් නම් කරන්ට් එක තියෙනවා. හැබැයි ආයත්සරයක් කරන්ට් එක ගියොත් අපි සූදානම් ශරීරයෙන් ඉන්න ඕනි. අවදානමට පෙර සූදානම් වැදගත් නිසා අපි මේකට සූදානමින් සිටිය යුතුයි. ඒක නිසා අද මම කතා කරන්න යන්නේ කොහොමද ඔයාලා අලගෙඩියකින් ෆෝන් එක චාර්ජ් කරගන්න කියන එක ගැන. ඇත්තට මේක මං කතා කරන්නේ මේක මම YouTube එකේ YouTube වීඩියෝස් වලයි TikTok වලයි YouTube shorts වලයි එක වගේ දැක් වීඩියෝස්. ඇත්තන මේක කරන්න පුළුවන්දි කියල තමයි අපි බලන්න යන්නේ. අපි බලමු අලගෙඩියෙන් ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන්දි කියලා. මේකට ඇත්තට වැඩි දේවල් ඕන්න. මේකට ඕනි අලයක්, ඒවගේම ෆෝන් එක ඕනි එක දේවල් ඔන්න. අලෙකුයි ෆෝන් එකයි චාර්ජරේ විතරයි ඕනේ. එක කාල වර්ග තියෙනවා. ඔයාලට පුළුවන් ඔයා කැමති අලයක් ගන්න. මං අරන් තියෙන්නේ මෙන්න මේ අලේ. ඊළඟට අපිට අපේ ෆෝන් එක ඕනි, චාර්ජරේ ඕනි. හැබැයි ෆෝන් එකයි චාර්ජරේ ගන්න බෑ. මේක මෙහෙම තියාගෙන ඉන්න මේක කාලා මේ විදියට. ඔන්න දැන් මගේ අතේ තියෙන අලේ, ඒ වගේම ෆෝන් එකයි චාර්ජරේ තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ චාර්ජරේ අරගෙන ෆෝන් එකේ ආවල් එකට ගහලා හෙමීට මේ අලේ ගහන්න තියෙන්නේ. ඉතින් මම මුලින්ම කරන්නේ මේ විදිහට අරගෙන මේක ෆෝන් එකේ ආවල් එකට මේ විදිහට ගහනවා. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට චාර්ජරේ අරන් අපිට කරන්න තියෙන මේ විදිහට. මට බෑ ඩැඩි. මට බලකලොත් මම මැරෙනවා. මරියන්තෝ! තෝ හරි. ඉතින් ඔන්න මං අලයට ගහගත්තා. දැන් තියෙනවා අපේ ෆෝන් එක. දැන් අපිට බලන්න තියන්නේ ඇත්තටම අලෙන් ෆෝන් එක චාර්ජ් වෙනවද කියලා. ඉතින් තාමනම් ෆෝන් එක චාර්ජ් වෙන්න පටන් ගත්තේ නැහැ. හැබැයි තව ටිකකින් චාර්ජ් වෙන්න පටන් ගනි මං හිතන විදියට. ගැහුව ගමන් අලෙන් චාර්ජ් වෙන්නේ නැහැ. 2 hours later. ෆෝන් එක චාර්ජ් වෙන්න නෑ. හැබැයි මේ අලේ සීන් එක නම් බොරුවක්. ඉතින් ඔයාලා දන්නවනම් අවදානමට පෙර අවදානමට පෙර සූදානම ගන්න වෙන ක්‍රමයක් දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒවගේ මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට හැපැත්තින් දින බෙල් අයිකන් එක බෙල් අයිකන් එකට ගහන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් ටාංගාල සද්දයක් එක්ක ෂණික අපි දාන වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් ගිල්ලන්නම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.